අයුබෝවන් කම්පියුටර් නෙට්වර්ක්ස් වල ගොඩක්ම ඉම්පෝටන්ට් වෙන ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක සහ TCP UDP ගැන කතා කරන මේ එක්ස්ප්ලේන් එකට ආදරයෙන් පිළිගන්නවා. එක්සෑම් එකට අනිවාර්යෙන්ම එන හැබැයි හරි ලේසියෙන් මාක්ස් ගන්න පුළුවන් ටොපික් එකක් තමයි මේක. අපි මේ පාඩම මුලා ඉදලම ඒ කියන්නේ 0 ඉඳලම ලස්සනට තේරුම් ගමු. බය වෙන්න දෙයක් නැහැ. මේ සෙෂන් එකේ වරවෙද්දී මේ කන්සෙප්ට්ස් ගැන පත්ත ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අකුට එනවා සත්‍ය. පාඩමට යන්න කලින් අපි හිතමු පොඩි එක්සැම්පල් එකක් ගන්න. හිතන්න අපි යාළුවෙක්ට ෆෝන් කෝල් එකක් ගන්නවා කියලා. කෝල් එක ගත්තම හෙලෝ ඇහෙනවද කියලා අහලා කනෙක්ෂන් එක චෙක් කරනවා නේද? එහෙමයි කතා කරන්නේ. මොකක් හරි ඇහෙන්නේ නැත්නම් අනේ අයත් කියන්න කියලා අහනවා. මේක හරියට TCP ප්‍රොටෝකෝල් එක වගේ. පට්ට රිලයබල්. කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. හැබැයි දැන් හිතන්න FM රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් එකක් ගන්න. රේඩියෝ ස්ටේෂන් එකෙන් සින්දු දාගෙන යනවා අපි අහන් ඉන්නවා. ඇහෙන්නේ නැත්තම් අපිට අමාතලා අයත් එක ප්ලේ කරන්න කියන්න බෑ. කනෙක්ෂන් එකක් නැහැ. හැබැයි ඒක පට්ට ෆාස්ට්. අන්න ඒක තමයි UDP කියන්නේ. මේ අයිඩියා එක ඔළුවේ තියාගන්න අපි ඉස්සරහට යද්දී මේක ගොඩක් වටිනවා. අද අපි කවර් කරන ප්‍රධාන ටොපික්ස් ටික තමයි මේ තියෙන්නේ. මුලින්ම ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක, ඊට පස්සේ TCP three-way handshake එක, UDP ප්‍රොටෝකෝල් එක, ඒ ප්‍රොටෝකෝල් දෙකේ සසදිල්ල සහ අන්තිමට එක්සෑම් එකේ එන ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් ගැන පිළිවෙලට අපි ඉදිරියට යමු. පළවෙනි සෙක්ෂන් එක ට්‍රාන්ස්පෝර්ට් ලේයර් යනු මොකක්ද කියලා අපි හඳුනාගමු. කම්පියුටර් නෙට්වර්ක්ස් වල OSI මොඩල් එකේ 4 වෙනි ලේයර් එක, එමන් නැත්නම් TCP/IP මොඩල් එකේ 2 වෙනි ලේයර් එක විදිහට ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ලේයර් එකේ මේන් ජොබ් එක මොකක්ද? අපි data send කරද්දී ඒ ලොකු data එක පොඩි කාලි වලට කඩන්න ඕනේ. ඒකට කියන්නේ segmentation කියලා. ඒ කඩලා එක device එකක ඉඳලා තව device එකකට හරියටම, ඒ කියන්නේ reliable end-to-end communication එකක් හදලා දෙන එක තමයි මේ transport layer එකේ ප්‍රධාන රාජකාරිය. හරියට ලොකු පාසල් එකක් පොඩි පෙට්ටි වලට දාලා හරියටම අදාළ ගෙදරක ඩිලිවර් කරනවා වගේ වැඩක් මේකෙන් වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ data හරියටම අදාළ application එකට යන්නේ කියලා. ඒක වෙන්නේ port numbers කියන concept එකෙන්. හිතන්න අපේ කම්පියුටර් එකේ web browser එක වැඩ කරනවා, ඒ ගමන්ම email app එකත් වැඩ කරනවා කියලා. data parcel එක web page එක email එකට යන්නේ නැතුව හරියටම browser එකට එන්නේ කොහොමද? ඒ port numbers නිසා. අපිට 75535ක් port numbers තියෙනවා. server side එකේ fix වෙලා තියෙන well known ports තියෙනවා. ඒ කියන්නේ HTTP වලට port 80, HTTPS වලට 443 වගේ. client side එකේ port number start වෙන්නේ 1024න් පස්සේ. මේ port numbers වලින් තමයි transport layer එක හරියටම අදාළ application process එකට data ටික guide කරන්නේ. දෙවනි section එක TCP ප්‍රොටෝකෝල් එක. එහෙමත් නැත්නම් අපි විශ්වාසවන්ත පණිවිඩකරු ගැන කතා කරමු. TCP කියන්නේ Transmission Control Protocol කියන එක. මේක connection oriented protocol එකක්. ඒ කියන්නේ data යවන්න කලින් අනිවාර්යෙන්ම සම්බන්ධතාවයක්, ඒ කියන්නේ connection එකක් හදාගන්නවා. TCP කියන්නේ හරියට ගොඩක් වගකීමෙන් වැඩ කරන්න postman කෙනෙක් වගේ. අපි ලියුමක් දුන්නම ඒක හරියටම අදාළ කෙනාට දීලා ඉවර වෙලා ඕනම් මම ලියුම දුන්නා කියලා අපිට receipt එකකුත් ගෙනත් දෙන වගේ වැඩක් මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ data එක completely correctly සහ in order, ඒ කියන්නේ යවන පිළිවෙලටම යනවා කියලා TCP එකෙන් confirm කරනවා. පොඩ්ඩක් එන්න අපි මේ ඉගෙනගත්ත දෙකෙන් පොඩි exam check point එකකට යමු. exam එකේදී මේ වගේ හිතන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි අපි TCP use කරන්නේ අයි. Why do we use TCP? අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මොකද්ද මේකෙන් තියෙන ලොකු වාසිය කියලා. ඒක තේරුම් ගත්තම TCP කියන්නේ එක ඔලුවට ගන්න හරි ලේසි. අර ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ TCP වල තියෙන key features ටික. මේන්ම හේතුව මේකේ තියෙන reliability එක. පැකට් එකක් මගහලුනොත් TCP එකෙන් එක retransmit කරනවා, ආය යවනවා. ඊට පස්සේ error detection සහ correction තියෙම checksums පාවිච්චි කරලා. ඒ කියන්නේ data එකට හානි වෙලා නම් ඒක අල්ල ගන්නවා. තව ගොඩක් important දෙයක් තමයි flow control. හිතන්න sender ගොඩක් speed එකෙන් data යවනවා, receiver එක ගන්න බැහැ කියලා. ඒ වෙලාවේ receiver overload වෙන්න පුළුවන්. TCP වල තියෙන sliding window mechanism එකෙන් මේක prevent කරලා data යන speed එක හරියට control කරනවා. අන්තිම එක packet ordering. data packets පොඩි කාලි වලට කඩලා යනකොට ඒවා මාරු වෙලා යන්න පුළුවන්. හැබැයි TCP එකෙන් ඒවා හරි පිළිවෙලට rearrange කරලා ගන්නවා. TCP header එකක් ගත්තම එක තැනෝ ප්‍රධාන fields දෙයක්. ඒවා තමයි sequence number එක සහ acknowledgement number එක. අපි කලින් කිව්වා නේද packet ordering සහ retransmission කරනවා කියලා. ඒක කරන්නේ මේ fields දෙක පාවිච්චි කරලා. sequence number එකෙන් data එක mark කරනවා මේක කිවලි packet එකද කියලා. acknowledgement එකෙන් කියනවා okay මට කලින් ඒවා හම්බුණා දැන් මේක එවන්න කියලා.
මේක තේරුම් ගත්තම අපිට පහදලි වෙනවා රිලයබිලිටි කියන්නේ නිකන් කියන වචනයක් නෙමෙයි ඒක නෙට්වර්ක් එකේ ෆිසිකලි වැඩ කරන්නේ මේ ස්ට්‍රක්චර් එක නිසා කියලා. තුන්වෙනි සෙෂන් එක TCP three-way handshake. එක්සෑම් වල අනිවාර්යෙන් මහන නිසා මේක හරියටම තේරුම් ගමු. කොහොමද මේ 3-way handshake එක වඩ ගන්නන්නේ? හරියට යාළුවෝ දෙන්නේ කමු වෙලා කතා කරන්න කලින් වෙනවා වගේ වැඩක්. පළවෙනි ස්ටෙප් එකේ අපි ක්ලයන්ට් කියලා හිතමු. ක්ලයන්ට් සර්වර් එකට SYN මැසේජ් එකක් යවනවා. SYN කියන්නේ සින්ක්‍රොනයිස් කියන එක. මේකෙන් කියන්නේ අපිට කනෙක්ට් වෙන්න පුරුවන්ද කියලා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට සර්වර් එකෙන් රිප්ලයි කරනවා SYN ACK කියලා. ඒ කියන්නේ ඔව් අපිට කනෙක්ට් වෙන්න පුරුවන් මගේ තවලක් නැහැ කියන එක. අන්න ඒක තමයි ඇක්නොලෙජ්මන්ට් එක. තාම කනෙක්ෂන් එක කම්ප්ලීට්ලි හදිලා නැහැ. තුන්වෙනි ස්ටෙප් එකේදී ක්ලයන්ට් එකෙන් ආයෙත් ACK එකක්. ඒ කියන්නේ තව ඇක්නොලෙජ්මන්ට් එකක් යවනවා සර්වර් එකට. මේකෙන් කියන්නේ ඕකේ කනෙක්ෂන් කන්ෆර්ම්ඩ්. අපි දැන් ඩේටා යමු කියලා. ඔන්න ඔය ස්ටෙප්ස් තුන තමයි TCP three-way handshake එක කියන්නේ. කනෙක්ෂන් එක හදාගත්තට පස්සේ ඩේටා යවනකොට තව ලස්සන වැඩ ටිකක් වෙනවා. එකක් තමයි TCP sequencing. අපි දන්න විදියට පැකට්ස් නම්බර් කරලා යවනවා. හැබැයි මේ නම්බර්ස් 1 2 3 කියලා නෙමෙයි ස්ටාර්ට් වෙන්නේ. ඒවා ස්ටාර්ට් වෙන්නේ රෑන්ඩම් නම්බර් එකකින්. අයියේ හැකර්ස්ලාට මේ සීක්වෙන්ස් නම්බර්ස් ගෙස් කරලා කනෙක්ෂන් එක හයිජැක් කරන එක නවත්තන්න තමයි මේ රෑන්ඩම් ස්ටාර්ටින් පොයින්ට් එක යූස් කරන්නේ. ඊට පස්සේ තියෙනවා ස්ලෝ ස්ටාර්ට් කියන කොන්සෙප්ට් එක. නෙට්වර්ක් එකේ කැපැසිටි එක කලින් දන්නේ නැති නිසා TCP එකෙන් එකපාරටම ලොකු ඩේටා තොගයක් යවන්න. ඒ වෙනුවට පොඩ ස්ටාර්ට් කරන්නේ. මුලින්ද පැකට් එකක් යවනවා ඒක හරි කියලා ACK එක ආවම දෙකක් යවනවා ඊට පස්සේ 4ක් ඊට පස්සේ 8ක් ඔයා විදියට ඩබල් කර යවනවා නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙන තැනට යනකන්. ඒකෙන් නෙට්වර්ක් කන්ජෙෂන් එක ඒ කියන්නේ නෙට්වර්ක් එක બ્લોක් වෙන එක නවත්වනවා. හතරවෙනි සෙක්ෂන් එක UDP ප්‍රොටෝකෝල් එක. TCP එකේ ස්පීඩ් එකට වඩා රෝ ස්පීඩ් එක ගැන හිතන ප්‍රොටෝකෝල් එකට අපි දැන් යමු. UDP කියන්නේ user datagram protocol කියන එක. UDP කියන්නේ connectionless protocol එකක්. TCP වගේ three-way handshake කරලා connection හදා ඉන්නේ නැහැ. අපි lesson එක පටන් ගද්දී කිව්වා radio broadcast analog එක මතක්ද? අන්න ඒ වගේ. connection එකක් නැහැ. simply data එක fast එකේ යවගෙන යනවා. මේකේ reliability, packet order එක or error correction ගැන කිසි guarantee එකක් නැහැ. speed එක තමයි UDP වල number 1 priority එක. ඒ නිසා මේක TCP වලට වඩා පට fast. TCP header එක කොච්චර කොම්ප්ලෙක්ස්ද කියලා අපි කතා කරානේ. ඒකේ sequence numbers, ACK numbers ගොඩක් දේවල් තිබ්බා. හැබැයි UDP header එක හරි simple. source port, destination port, length සහ checksum විතරයි තියෙන්නේ. කිසි sequence number එකක් නැහැ, acknowledgement එකක් නැහැ. ඒ fields නැති නිසා header එක පොඩි. ඒක නිසා processing අඩුයි. අන්න ඒක නිසා තමයි UDP ඔච්චර fast වෙලා තියෙන්නේ. මේකම තමයි ඒකේ unreliable nature එකටත් හේතුව. පන්ස්වෙනි සෙක්ෂන් එක TCP සහ UDP අතර තියෙන වෙනස්කම් අපි සසදලා බලමු. එක්සෑම් එකට නිතරම අහන මේ වෙනස්කම් ටික අපි එකිනෙකට බලමු. පළවෙනියට කනෙක්ෂන් එක. TCP කියන්නේ connection oriented handshake එක කියනවා. UDP කියන්නේ connectionless. ඒ කියන්නේ handshake නැහැ. දෙවෙනියට reliability. TCP highly reliable. නැති වුණු packets retransmit කරනවා. UDP unreliable. නැති වුණොත් ආයේ වර්ණේ නැහැ. තුන්වෙනියට speed එක. TCP වල headers ලොකු නිසා සහ checks තියෙන නිසා speed එක පොඩ්ඩක් slow. හැබැයි UDP එකේ overhead නැති නිසා පට්ට fast. අන්තිම එක best for මොකකටද කියන එක. අපි file එක download කරද්දී නැත්නම් web browsing කරද්දී එක packet එකක්වත් miss වෙන්න බෑ. ඒ නිසා TCP use කරනවා. හැබැයි live streaming කරද්දී නැත්නම් online games ගහද්දී පොඩි frame එකක් miss වුණාට ඒකෙන් ලොකු හානියක් නැහැ. හැබැයි delay වුණොත් තමයි game එක අවුල් යන්නේ. ඒ නිසා ඒ වගේ වට UDP use කරනවා. මේක තමයි ලොකු trade off එක. අපිට ඕන reliability දා speed දා කියන එක. හයවෙනි සෙක්ෂන් එක ආදර්ශ ප්‍රශ්න. ඉගෙනගත්ත දේවල් එක්සෑම් ප්‍රශ්න වලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලමු. පළවෙනි practice question එක. application එකකට live video එකක් send කරන්න ඕන. ඒකේ frame එකක් skip වුණත් කමක් නැහැ. හැබැයි delay වෙනවට කමති නැහැ. use කරන්න ඕනේ protocol එක මොකද්ද? අපි පොඩ්ඩක් හිතලා බලමු. මේක තේරුණාද? අපි කලින් කතා කරා නේද මේ ගැන? උත්තරේ තමයි UDP. IA live video streaming වල perfect reliability එකට වඩා speed එක නේද ලොකු. ඒකයි UDP use කරන්නේ. ඔයා වගේ logical ප්‍රශ්න තමයි exam එකට එන්නේ. දෙවෙනි question එක පොඩි ගණන් හදාන්න තියෙන එකක්. TCP වල packet එකක් start වෙන්නේ sequence number 1000 ඉඳලා. එක data bytes 3ක් තියෙනවා. එනම් receiver ට එවන්න ඕන acknowledgement number එක, ඒ කියන්නේ ACK එක මොකක්ද? අපි මේක හදලා බලමු.
පැකට් එක ස්ටාර්ට් වෙන්නේ 1000ෙන් බයිට්ස් 3ක් තියෙනවා කියන්නේ 1000, 1001, 1002 කියන බයිට්ස් 3 තියෙනවා. එනම් රිසීවර්ට next expected byte එක මොකක්ද? ඒක තමයි 1003. ඒ කියන්නේ 1000 + 3. so receiver වන ACK number එක තමයි 1003. මට 1002 වෙනකන් හම්බුණා. දැන් 1003 එවන්න කියන එක තමයි මේකෙන් කියාවෙන්නේ. එක්සෑම් එකේදී මේ වගේ හිතන්න පුළුවන්. තුන්වෙනි question එක TCP three-way handshake එකේ primary purpose එක. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ මොකක්ද? මේක අපි හොඳටම කතා කළා. data transfer කරන්න කලින් sender සහ receiver අතර reliable connection එකක් establish කරන්න එක තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඒකෙන් ensure කරනවා site දෙකම data send කරන්න සහ receive කරන්න ready කියලා. ඒක නැතිව TCP වැඩක් පටන් ගන්නේ නැහැ. අපි දැන් මේ පාඩමේ අවසානයට අවිල්ලා තින්නේ. අපි ලොකු රීකැප් එකක් දාමු අපි අද ඉගෙන ගත්ත දේවල් වලට. පළවෙනියට transport layer එක end-to-end communication එක manage කරනවා port numbers use කරලා. දෙවෙනියට TCP කියන්නේ connection oriented highly reliable protocol එකක් සහ එයා three-way handshake එක use කරනවා. තුන්වෙනියට UDP කියන්නේ connection less but fast high error recovery නැති protocol එකක්. අන්තිමට මේ දෙකෙන් එකක් තෝරගද්දි අපි හැමතිස්සම හිතන්න ඕනේ ස්පීඩ් එකද රිලයබිලිටි එකද වඩිපුර ඕන කියන ට්‍රේඩ් ඔෆ් එක ගන්න. මේක ඔළුවේ තියන් හිටියනම් එක්සෑම් එක හරි ලේසි. ඉවර කරන්න කලින් පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නන් හිටන්න. UDP වල zero reliability කියලානේ අප කතා කළේ. එහෙනම් කොහොමද online multiplayer games වගේ applications data packets loss වෙද්දී crash වෙන්නේ නැති වේක manage කරගන්නේ? මේක ගන්න පොඩ්ඩක් හොයලා බලන්න transport layer එකෙන් කරේ නැත්නම් මේක කවුද කරන්නේ කියලා හිතන්න. app level programming ගන්න හොයලා බලද්දී උත්තරය හම්බ වෙයි. අද explain එකකින් අපිට TCP සහ UDP ගන්න හරි clear idea එකක් අවිල්ලා තිනවා. exam එකේදී මේක ලස්සනට ලියන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. සුබ පතනවා හැමෝටම අයත් මේ වගේ අලුත් පාඩමකින් අපි හමු වෙමු.